ඉතින් අපි අපේ තුන්වෙනි දවස් අද පටන් ගත්තා. දැන් තමයි ගෙදරින් පිටත් උනේ. අද කොහොමත් වහින දවසක් ෆෝකාස්ට් එකේ තිබ්බ වහිනවා කියලා. හැබැයි ඉතින් අපි ඒත් යනවා අද දවසේ ප්ලෑන් කරලා තියෙන ලොකේෂන් කීපයකටම යන්න. ඇත්තටම කිව්වොත් අපිට දවස් 3ක් 4ක් මදි එක්ස්ප්ලෝර් කරන්න මේ ස්කොට්ලන්ඩ් ඒ වුණාට ඉතින් අපි අනිත් එක ලොකු ගේම් එකක් ඉතින් කට්ටියත් එක්ක යාළුවා මැනේජ් කරගෙන ට්‍රිප් එක යනවා කියන්නේ පිටත් වෙනවා කියන්නේ ඒක මාරම ගේම් එකක් නේ. අනිත් එක අපි ප්ලෑන් කරලා තිබ්බා සෑහෙන ලොකේෂන් ගානකට යන්න. ඒ කියන්නේ ටයිම් රේන්ජ් එකක් දාගෙන. හැබැයි ඒ තැනට ගියාට පස්සේ දැන් අපි ඊයේ ගියා මියුසියම් එකට. ඊට පස්සේ දවස් දෙකක් හිටියත් මියුසියම් එක තුළ ඒ කියන්නේ අපිට ඩීටේල් කවර් කරන්න. අපිට ඒක කවර් කරගන්න බෑ. එච්චර ලොකුයි. කියන්නේ අපි යන තැනත් අපි සෑහෙන වෙලාවක් ඉන්න වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි ප්ලෑන් කරගත්ත හැම තැනටම යන්න බෑ. ඒ වුණත් ඉතින් දවස් 7ක 8ක ට්‍රිප් එකක්වත් එන්න ඕන. ඒත් ඉතින් අපි පුළුවන් තරම් try කරනවා. අපි ආව නිසා මොනවා හරි හොඳ ලොකේෂන් ටිකක් බලා ගන්න, අපේ මෙමරිස් එකතු කරගන්න. අපි ඉතින් අද තමයි ස්කොට්ලන්ඩ් වල සම්පූර්ණ දවසක් ගත කරන්නේ නේ. ඔව් අද තමයි මේ තුන්වෙනි දවස්. හෙට අපි පිටත් වෙනවා. ඉතින් බලමු අද මොනවද බලන්න යන්නේ කියලා. stay tuned. අපේ ෆස්ට් ලොකේෂන් එකට යන්න ඉතින් අපිට පැයක් විතර තියෙනවා. ඉතින් අපි හිතුවා ගීතෙන් කරන්න. දැන් කට්ටිය පටන් ගත්තා. මම තමයි මුලින් කිව්වේ. එහෙම තමයි ඉතින් යන්නේ අපේ යන ගමන. ලයන් ඇවිල්ලා තියෙන චරිත අයියට. ලා මගේ ඔළුවට එන්නේ. ඒක තමයි ඔළුව විකාරලා දින්න දෙපාන්දර පොඩ්ඩක් නෑ. එහෙම එකපාරට සිංහ ඔළුවට එන්නේ සප්පරයක් දෙන්න. තයන්න come on. මම ස්කිප් කරනවා. අනේ තයන්න. අලතරු පෙන්නුනා. වගේ බේරුණා. හතරේ වාගේ තාත්තේ දොයි. යමන් රට යමන් ඉතින් වෙන රටකට ආයේ යමන් කියන්න රට වෙන රටකට ආයේද ආයේ යන්න යන්නයි ගොඩාක් සෑහෙන්න තියෙනවා මට දැන් ඔළුවට ඇවිල්ලා තියෙන යන්න රටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ ලයන් නේද ලයි සිසිලයි සුලගයි ලලයි ලිලයි ලයි සිසිලයි සුලගයි
සුලගයි අමන සංගරැල්ල අපට මේම කියනවා අදට වඩා හැකියට පායනවා කන්න නැතත් ඕක නෑ හිතේ නොදවී සියලු ජීවිතේ ලයිලි ලයිලයි සිසිලයි සුලගයි ලයිලි ලයිලයි සිසිලයි කොල්ලයි අයියෝ ඉතින් අද දවසේ අපි දැන් යන ගමන් ඉන්නේ අර එන්වයරන්මන්ට් එකත් එක්ක අර සීතල සුළඟත් එක්ක අපිට හරිය කියන ඇඟට පහසුයි අර අවුවටත් වැඩිය. ඉතින් අපි ටික දැන් මේ බලාගෙන යන පාරත් හරිම ලස්සනයි. පඩේම තියෙන්නේ ග්‍රීනි වයිබ් එකක්. ඒ නිසා තවත් ලස්සනයි. හිතට හරිම සනීපයි. ඇත්තටම අපි මේ ගත්ත ගෙදර නිසා ඒ කියන්නේ අපිට විලේජ් ස්කොට්ලන්ඩ් වල විලේජ් ෆීලිං එක නියමෙටම එනවා ඈ. ඒක කියන්න බෑ නෙක්ස්ට් ලෙවල් එකෙන් එනවා. ඇතුළට ආපු ඉන්න. දැන් මේ අද යන්නේ අපි ඊයේ ආපු පාරේ. මීටරද වඩ ඒක. ඉතින් අපි අපේ ෆස්ට් ලොකේෂන් එකට ආවා. අපි ආවේ කෙල්පීස් වලට. ස්කොට්ලන්ඩ් කෙල්පීස් ඈතින් තියෙනවා එක්සයිට් වෙලා ඉන්නේ දෙන්න යන්න ඕනේ කොහොම ආවේ. එන හැමෝම වගේ සාවරයක් ගන්න දෙනවා. ඒක යුනික් ස්ටැචු එකක් ආයි කියන්න වචන නැහැ. ඒක ගැන. අද එච්චර සෙනග නැහැ. බිසි නැහැ. කියන්නේ පොඩ්ඩක් ක්ලයිමේට් එක අතුරු වෙලා තියෙන්නේ. පොදයක් යනවා හීනියට. හැබැයි මේ වැඩේ හොඳයි. අපේ අනිත් අය තාම හොඳ වෙයි. එයාලා තාම ආවේ නැහැ. එයාලට තව 10 මිනිස් වගේ යනවා කියලා කිව්වා. අපි දැන් කතා කරාම පට්ටම උලක සැරය වලට ඇහෙනවා. ඉතින් උලක මම මේක ජැකට් එක දාගෙන ඉන්නේ. ඔව් දැන් යන්න. ඉතින් අපි දැන් ඇවිදගෙන යන ගමන් පොඩි වෝකින් එකක් තියෙනවා. අපිට ඈතින් පේනවා කෙල්පීස්. අපි ගිහිල්ලා බලමු එතන. හරිම සීතලයි. මෙතන තියෙනවා මෙතන මේ මැප් එක දීලා තියෙනවා. මෙතන පිටිපස්ස ගොඩක් අය මැප් එක බලනවා. මෙතන මැප් එක පිටිපස්ස දීලා තියෙනවා. මම ඒකේ වීඩියෝ එකක් ගන්න. මෙතන යන්න කලින් මෙයාලා මැප් එක ඊට පස්සේ මෙතන තියෙන මොනවද බලන්න පුළුවන්. මෙයාවට හැම එකක් ගැනම විව් එකක් දීලා තියෙනවා. මේක තමයි කෙල්පීස් වල මැප් එක. අද අපිට යන්න පුළුවන් තැන් කීපයක්ම තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනට යන්න පුළුවන්. ඉතින් මේ අවුලට තියෙන ටික තමයි මෙයාලා මෙතන දීලා තියෙන්නේ. අපි දැන් ඇවිදගෙන යමු. ඉතින් අපේ අනිත් වාහනේ එන ගමන් අපි දැන් බහැලා එපිට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. අනිත් මගේ එන ගමන් අපි 4 දෙනා ආවා. දැන් ඉනේරියා එකම වීඩියෝ එකක් ගන්න. මේ ටික හරිම ලස්සන. කියන්නේ මේ පැත්ත නිකන් අර එහෙම ටවුන් එහෙම මැදකට නෙවෙයි අර තන බිම් වගේ තියෙන යායවල් මැදක තමයි කෙල්පීස් තියෙන්නේ. ඉතින් මෙතන ගොඩාක් අර ස්කොට්ලන්ඩ් වලට යුනික් විච්ච තැන තමයි මෙතන. උලම්පාර පිටිපස්සෙන් අපව තල්ලු කරනවා. දැන් මේ පොඩ කෙල්පීස් වලට යන ගමන් ඉන්නේ. කොහොම හරි ෆයිනලි අපි ආවා බබා. ඔව් අපි ඉන්නේ මේ ඇත්තටම සතුටුයි. දැන් අපි ටික වෝක් එක දාන ගමන් ඉන්නේ. වෝක් එක දාන ගමන් ඉන්නේ. ටික ලොකේෂන් එකට යනවා. පොඩි ආශ්‍රයයකට තියෙනවා. මෙතන ඇති මොකද දැක්කද අතනක් තියෙනවා පොඩි දෙයක්. මෙතන ඒකේම ස්ටැචු එකේ පොඩි අපි මේකේ මුලින් මෙතන ඉන්නලා අරකට පෙන්නන අම්බෝ ඒක විශාල. මේක රැට තමයි ලයිට් දැම්මම මාරම ලස්සන. මෙතන අපි දැන් පේන්න තියනවා නේද? ඔයාලට මෙතන පේනවා නේද පොඩි එකක්. බලමු මේක මොකක්ද කියලා මොලේ. පොඩ්ඩක් කැමති කෙනෙක්. මේ තියෙන්නේ ඒ ස්ට්‍රැචර් දෙකේම මේකයි. අරකෙම මේ පොඩි දෙක. ඇත්තටම මාරම ලස්සනයි මේ. මේක හදලා තියෙනවා බලමු මොකෙන්ද මැටීරියල් එක කියලා.
තාඩු තමයි තියෙන්නේ මෙටල් තමයි ඒක සම්පූර්ණ මෙටල් එක යන්නේ. මෙන්න තියෙනවා අපි හොයාගෙන ආපු ඩෙස්ටිනේෂන් එක the Kelpies. අතරම ලස්සනයි. පාරම ලස්සනක් තියෙන පරිසරේ මම දන්නේ පේනවද කියලා වලට අදුරත් එක්ක අද නියමයි. කියන්නේ අවුව පෑවුවා නම් මේ ෆීලින් එක ඇත්තටම ගන්න අමාරුයි. Welcome to the Heflix home of the Kelpies. එතකොට මෙතන design and create කරලා තියෙන්නේ Andy Scott. ඊට පස්සේ ගියාම they were handcrafted using thousands of steel segments, and when completed with scan and analyze begin the scale of the full size Kelpies. 2 sets were produced, where these are the second set. Both sets have the travel extensively throughout the UK as well as New York, Chicago and Milan, promoting the Kelpies nationally and internationally along the way. අපි අවිල්ල ඉන්නේ the Heflix home of the ඉතින් අපි අවිල්ල ඉන්නේ the Heflix home of the Kelpies එකට. ඉතින් මෙතන ලොකු හෝස්ලා දෙන්න වගේම පොඩි දෙන්නෙකුත් මෙතන ඩිසයින් කරලා තියෙනවා. මෙතනින් ඈතින් පේන්නේ ලොකු දෙන්න. ඉතින් මෙතනින් පේන්නේ පොඩි දෙක. ඊට පස්සේ බලුවම මෙතන මේක ඩිසයින් කරලා තියෙන්නේ ඇන්ඩි ස්කොට්. ඊට පස්සේ මෙතන මේක හදද්දී යාලා යූස් කරලා තියෙනවා thousands of steel segment when were completed scan and analyze begin the scale of the full size. 2 sets were produced, and these are the second set. Both sets have traveled extensively throughout the UK as well as New York, Chicago and Milan. See, they are going. They're up. Oh, David. දැන් ඉතින් අපේ ටීම් එක යම ආවා. දැන් අපේ ඉතින් ෆොටෝ සෙෂන් එක තමයි පටන් ගත්තේ. ඉතින් දැන් ඉඳලා ඉතින් එක දිගටම ෆොටෝ තමයි. Hi. අපි පොඩි Heflix කියන එක බලුවා. දැන් අපි යන්නේ Kelpies එකට. මෙතන පොඩි අශ්වය දෙන්නට කියන්නේ Heflix. ඊට පස්සේ අතට තියෙන දෙන්න ලොකු දෙන්නට විතර කියන්නේ Kelpies. ඔය දැන් පිටිපස්සේ මම පෙන්නන්නම් මේකේ ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් මම දාන්නම් වීඩියෝ එකේ. Kelpies. මේ තියෙන Kelpies. ඇත්තටම මේ ඇස් දෙක අරගෙන ඉන්නත් බෑ. ඉරේලියත් එක්ක සහ මේ කුලම් පාරක් තියෙනවා වදිනවා. ඉතින් මෙහෙම තමයි අපේ අද ලස්සන විවේකයක් තියෙනවා මේ මැත්තෙන් පයින් එපා. ඔව්. ෆොන්ඩ් එකත් එක්ක ලස්සන විවේකයක් තියෙනවා. අපි දැන් ෆොටෝ සෙට් එකක් ගැහුවා නේ බබා. අපි ෆොටෝස් ටික ෆොටෝ සෙට් එකක්ම ගැහුවා පොඩි ස්ටේජ් දෙයක් දැන් මේ ලොකු දෙයක් ගාවට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මෙතනත් ෆොටෝස් ටිකක් ගහමු දෙයියනේ කියලා අවුව ටිකක් පෑහුවා. මෙතන හරිම ලස්සනයි. ඉතින් අපි කට්ටිය තවෝ ෆොටෝ ගහනවා. එච්චර ඉතින් මෙතන තන ලස්සනයි. ඉතින් හරිම ලස්සනයි හැමතැනම. මම මුලක වීඩියෝ කරන්නේ ජැකට් එහෙම යනවා. හැදෙන්නේ හොද්දටම මුලක යනවා. එච්චර මුලකක් මේ එකපාරක් පටන් ගත්ත විතර මුලක. අපි ආපු ගමන් හොඳට තිබුණා. දැන් ආයෙ පටන් ගත්ත මුලක. දැන් ඔයාලට එනවා නේද උලන් සද්දේ? සරස් ගාලා එනවා. හොඳටම උලන් සද්දේ. තාම අපි ගත්තේ නැහැ වීඩියෝස් ටික අපි ලස්සනට දාන්න මේකේ අපි අපේ Insta 360 කැම් එකක් තියෙනවා. ඒ කැම් එකෙන් අපි ගන්න වීඩියෝස් ටික ලස්සනට දාන්න දැන් මෙතනින් ගන්න ටික. Kelpies එකේ next level වීඩියෝස් ටික. දෙන්නේ මෙතන තියෙනවා මැද තියෙනවා ෆොන්ට් මෙතන ෆොන්ට් එකක් ඊට පස්සේ මෙතන බලන්න මෙතන හැම මේකේ ස්ටැචු එක වටේම පොඩි දියපාරක් වගේ කපලා අපිට දැන් මේක ඇතුළට යන්න පුළුවන්. අපි දැන් යන්න ඕනේ මෙතන හොඳටම පුළුවන්. පේනවද මගේ ඇතුළේ යනවා මෙතන හොඳටම පුළුවන් සරයි. අපිට මෙතන වීඩියෝ එකක් තමයි. අපි දැන් මෙතන ඇතුළට ගිහලා අපි බලමු. ඇතුළට ගිහලා අපි බලමු. ඇතුළේ වීඩියෝ එක තියෙන්නේ කියලා. අට්ට උලගක් තියෙන්නේ අද නම් අම්මෝ. මේක ඕපන් කරලා තියෙන්නේ 2017. 2017 තමයි මේක ඕපන් කරලා තියෙන්නේ.
ඉතින් අපි දැන් කෙල්පීස් එකයි එතනම තියෙනවා තව පොඩි හෝස්ලා දෙන්න හිතන්න කියන හෙෆ්ලික්ස් ඒ දෙකම දැන් කවර් කරලා අපි ඊළඟ ලොකේෂන් එකට යන ගමන් අපි කොහෙද ඊළඟ ලොකේෂන් එක බබා අපේ ඊළඟ ලොකේෂන් එක තමයි කැලෙන්ඩර් හවුස් එක. ඒක ඒ ඩෙල්විස් ලොකේෂන් එකේ ඉඳන් 2.8 miles වගේ තියෙන්නේ. ඉතින් අපේ දැන් next ලොකේෂන් එකේ ඒක බලමු ඉතින් කියලා කොහොමද කියලා. අපි යමු එතනට ඉතින් අපි දැන් මේ කැලෙන්ඩර් හවුස් එකට යන ගමන් ඉන්නේ. මෙතන තියෙන බෝඩ් එක කැලෙන්ඩර් හවුස්. අපි මේක ගැන දැනගත්තේ කෙල්පීස් ළඟ තියෙන බෝඩ් එකක් මම ඔයාලට කලින් පෙන්නුවා. ඒ බෝඩ් එකේ තියෙනවා කියන්නේ බලන්න ඕන ලොකේෂන්. ඉතින් අපි ඒකෙන් තමයි කැලෙන්ඩර් හවුස් එක හොයාගෙන අපි ආවේ. ඉතින් අපි මුලින්ම දැන් පාක් කරගන්න යන්නේ. පාක් කරගෙන අතට ගිහින් බලමු කොහොමද කියලා. දැන් අපි කලින් කිව්වා වගේ කැලෙන්ඩර් හවුස් එකට යන ගමන් ඉන්නේ. අර පැත්තෙන් පේන්න තියෙනවා කැලෙන්ඩර් හවුස් එක අපි පෙන්නන්නම්. මෙහෙම තමයි view එක තියෙන්නේ. අපිට තියෙන route map එක තියෙනවා. welcome to calendar house and park. actually ගොඩාක් මේක ලොකුයි. මේක අපි හිතනට ගොඩාක් ලොකුයි. මේ මම ඉන්න පෙන්නන්නම් map එක. welcome to calendar house and park. ඇත්තටම මේ location එක අපි මේ දැනගත්තේ අතන ගහලා තිබ්බේ නේ බබා. කෙල්පීස් වල මම කලින් කිව්වා වගේ. calendar house එක මේ දින calendar house එක තමයි මේක. යන් අපි බලන්න. road side යන්න පුළුවන් නේ. අපි ගිහින් ඇත්තට බලමු. මේ තියෙන කැලෙන්ඩර් වෙදේකත් වෙදේකත් සුපිරියටම තියෙනවාද නේ? අද හොඳ වෙදේකක්. අද හොඳ වෙදේකක් තියෙනවා. අපේ කට්ටන දැනටමත් වැඩ පටන් ගන්න තියෙන්නේ. ඇත්ත පේනවා ෆොටෝස් අරගන්නවා. ඊට ඉතින් අපඩ ගන්න කැලෙන්ඩර් හවුස් එකට එන්ටර් වෙන්නේ අපි දැන්.
අම්මෝ යකෝ. හයි කොහොමද ඉතින් දැන් අපි බැලුවා කැලෙන්ඩර් හවුස් එක බලලා කැලෙන්ඩර් හවුස් එක බලලා අපි එන ගමන් අපි දැක්ක ලස්සන view point එකක් තියෙනවා මෙතන the Newton view point. ඉතින් අපි view point එකේ පොඩ්ඩක් නැවතුවා මේ. එතකොට අපිට මෙතන bridge කීපයක්ම බලා ගන්න පුළුවන්. අපිට මෙතන තියෙනවා 4th bridge එක, 4th road bridge එක, Queen Ferry crossing එක. එතකොට අපිට bridge තුනක් බලා ගන්න පුළුවන්. අපි බලමු view point එක දැන් අතනට ගිහිල්ලා. මේ ඉන්නේ අපේ චූටි මවුරේ. හයි කියන්නේ. එතකොට මෙතන මේ මැප් එක දාලා තියෙන සාදි පොඩ්ඩක් අනිත් පැත්තට කරවද? මැප් එක පෙන්නන්න. ඉතින් මේක තමයි මෙතන දාලා තියෙන බෝඩ් එක. ඉතින් මේ බ්‍රිජ් තුන තමයි අපිට බලන්න පුළුවන්. මෙතන මේ ඉතින් අපි දැන් ආපු එඩින්බරා සිටි එකට ආවා. අපි කලින් පෙන්නපු view point එකේ ඉඳලා දැන් අපි යනවා කාසල් එක බලන්න. එඩින්බරා කාසල් එක අපි දන්නේ එඩින්බරා කාසල් එක වහන පහට අපි ඔන්ලයින් බුකින් කරන්න ටිකට් උත් බලුවා. හැබැයි ඔක්කොම සෝල්ඩ් අවුට් වෙලා තිබ්බේ. ඉතින් අපි ගිහිල්ලා එන්ට්‍රන්ස් එකෙන් try කරනවා අපිට ටිකට් අරගෙන කාසල් එක බලන්න යන්න. බලමු අපිට බලන්න පුළුවන් වේද කියලා. ඉතින් ගිහිල්ලා බලමු. මේ වෙලාවේ වහිනවා සීතලයි. ඒ ඔක්කොම තියෙනවා. මම පොඩ්ඩක් එළිය පෙන්නන්නම් හොම. මේ තියෙන වැස්සයි ඒ වගේම වැස්ස අස්සේ ඉතින් දැන් අපි ඇවිදගෙන යන ගමන් මෙතන තියෙනවා වෙන ඇතින් පේන අර ලස්සන බිල්ඩින් එක ඇවිල්ලා මේ තියෙන්නේ මේ බිල්ඩින් එක ඇවිල්ලා ස්කොට් මූනුමන්ට් එක. ඉතින් අපි වැස්සයි ඒ වගේම අවුවත් පායලා ඉතින් අපි ඇවිදගෙන යන ගමන් ඉන්නේ කට්ටියම. සදි කොහෙද යන්නේ ඔයා? අවුවයි වැස්සයි නරියාගේ මගුලයි. ඔක්කොම තියාගෙන අපි යනවා. බයිසිකල් පාරේ. කට්ටියත් එක්ක දැන් මේ හිමින් යනවා. ඉතින් ඇත්තටම අපි හිතුවට වඩා වෙලා යනවා යන්න. අපි ටාගට් කරන් හිටියේ 3ට එන්න කියලා. මේක තමයි view එක. ඉතින් මේ තියෙන්නේ එඩින්බරා කාසල් එක. ඉතින් ඇත්තම කතාව අපි මෙහෙට එද්දී අපි බුකින් කරේ නැහැ. අපි try කරා online book කරන්න. හැබැයි අපි try කරද්දී දවස් 3ක් ඉස්සරහට book කළා තිබ්බේ. ඉතින් අපි හිතුවා මෙතනට ඇවිල්ලා අපේ booking එක කරන්න. ඊට පස්සේ අපි දැන් මෙතනට ඇවිල්ලා අපි pay කරලා එහෙම යන්න තමයි හිතුවේ. මොකද online ඔක්කොම sold out කියලා තිබ්බේ. අපි දැන් මෙතනට ඇවිල්ලා කතා කරා මේ යන කිව්වා ඔක්කොම sold out. ඊට පස්සේ ආපහු next availability තියෙන්නේ මේ coming Saturday කියලා. ඉතින් Saturday වෙනකම් අපි මෙතන ඉන්නවා. අපි යනවා ඉතින් හෙට. ඉතින්
ඉතින් අපිට කාසල් එක ඇතුළට ගිහින් බලන්න බෑ. අපි ඉස්සරහට ඇවිල්ලා ඉතින් චුට්ටක් බලලා යනවා. ඉතින් අපි මේකට එන්න ලොකු කන්දක් නැගගෙන ආවා. ඒ කියන්නේ ඉතින් මෙහෙම ගැප් එකකින් තමයි තියෙන්නේ කන්ද. ඉතින් ඒ ටික කමන්න ඉතින් ඒකත් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි හිතන හැමදේම අපිට කරගන්න බැරි වෙනවනේ. අපි ඉතින් කවක් නැහැ ඉතින්. මෙතන ඇවිල්ලා මේ ටික බලලා හරි යන්න පුළුවන් වුණ හින්දා සතුටුයි. ඉතින් අපි ඊළඟට බලමු අපි next location එක. අපි දැන් මේක cancel වුණ නිසා අපිට තව 2 hours වගේ තියෙනවා. ඉතින් අපි බලමු අපි ඊළඟට මොනවද කරන්න කියලා අපිත් එක්ක අපි කට්ටියත් එක්ක කතා කරලා. stay tuned. අපි බලමු ඊට පස්සේ. stay tuned. stay tuned. ඉතින් මේක තමයි කාසල් එකේ view එක. අපි එළියෙන් බැලුවම අද අපි යන්න බැරි වුණා. ඉතින් අපි වටේට බලාගෙන යනවා. කළු ගල් ගොඩාක් නැද තමයි. කළු ගල් ගොඩාක් කාසල් එක හරිම ලස්සන view එකක් වටේටම තියෙන කළු ගල්. ඉතින් අපි ඔයාලට දැන් මේ ඈතින් පේන්නේ ස්කොට් ටූර්නමන්ට් එක. අපි ඉස්සෙල්ලා යද්දිත් මේක පොඩ්ඩක් පහු කරගෙන ගියා. හැබැයි අපිට යන්න වෙලාවක් තිබ්බේ නැහැ. අපි කාසල් එකට ගිහින් ඉක්මනට වහන නිසා. හැබැයි කාසල් එකට ගියාම තමයි දැනගත්තේ අද වෙදර් එක බෑඩ් වෙදර් එක නිසා කාසල් එක නැහැ. ඉතින් ආයේ අපි කොහොමද අපිට කාසල් එකට අද යන්න බෑ. අපි කලින් කිව්වා වගේම මොකද අපි ටිකට් බුක් කරලත් නැහැ. ටිකට් බුක් කළා. අනිත් බුක් කර අපි පස්සේ එන ගමන් තමයි දැනගත්තේ බුක් කරපු අයටත් අද වෙදර් එක චේන්ජ් වෙලා ඒ ප්‍රශ්න එක්ක අද කාසල් එක වහලා. ඉතින් ඒ කට්ටියට රිෆන්ඩ් කරනවා කියලා තමයි ඉතින් කිව්වේ. ඉතින් කොහොම හරි දැන් අපි ඒක එන ගමන් ඒක නැති නිසා අපි ඒ පල්ලෙහාට බහින ගමන් මේ ස්කොට් මූනමන්ට් එකට ආවා. ඉතින් මේක තමයි ස්කොට් මූනමන්ට් එක. ඉතින් අපි ටිකක් ළඟට ගිහිල්ලා බලමු ක්ලෝස් අප් එකක් කොහොමද කියලා. ආවා ඊට පස්සේ දැන් ඇවිල්ලා කෑම කෑවා. මෙන්න මේකෙන් තමයි කෑවේ. මේ මෝල් එකෙන් කෑවේ. කාලේ වෙලා දැන් ආය යනවා අපි වාහනේට. අදලට අපේ පාටිය තියෙනවා. ඉතින් අපි දැන් පාටියට යනවා. තාම ඉන්නේ එඩින්බරෝ සිටි එකේ පේනවලට. තනිකරම එඩින්බරෝ සිටි එකේ තියෙන තාම මේ ඉතින් තාම සිටි එකේ ඉන්නේ. දැන් බඩු වගේක් තියනවා ගන්න. ඒ ටික අරගෙන අපි මෙහෙම යනවා ගෙදරට. ගිහිල්ලා ඊට පස්සේ ඉතින් පාටි තමයි. හොඳටම බඩගිනි හිටියා අපි දැන් කෑවා. දැන් අපි පාටි ස්ටාර්ට් කරන්න නැද නයිට් පාටි එක බලමු. ඉස්සරහට වීඩියෝ කරලා බලන්න පිරි නයිට් පාටි එක. Oh yay. වෙලා යන ගමන් වඩුගාට ඇස්ට එකට ආවා. එතන හාපැත්ත ඇස්ට එක ළඟම තියෙන මෙතන ලොකු බෝට් එකක් නිකන් ක්‍රූස් එකක්. හායි. ඉතින් පොඩි අප්ඩේට් එකක් දෙන්න ආවේ. මට ඇත්තටම වෙලාවත් එක්ක වීඩියෝ කරගන්න බැරි වුණා. අපි කෑම කාලා එහෙමම ගෙදර එනවා කියලා පන්ති වල දැන් අපි ගෙදර ආවා. දැන් වෙලාව 8ට විතර ඇති. අනේ සෝරි 9:00ට විතරයි දැන් වෙලාව. ඉතින් අපි පරිසරය අදලා දෙනවා. මෙතන වලට පේනවා සම්පූර්ණයෙන්ම මේ අදලා තියෙන්නේ. දැන් අපි යම් බලන්න කුස්සිය පැත්තට. මම අද කලින් ගෝ වගේ දැන් අපේ අද තමයි අපේ ලාස්ට් නයිට් එක ස්කොට්ලන්ඩ් වල තියෙන. අපි හෙට යනවා. ඉතින්
අද අපි සුපිරි පාටියක් දාලා තිනවා arrange කරලා දෙනවා සුපිරියටම සුපිරිම දෙයක් එක රැයට යනවා වීඩියෝ පෙන්නන්න අපි දැන් යන් කිචන් එකට කට්ටියම උයනවා මොකද වෙන්නේ කියලා බලමු අපි යන් කිචන් එකට කට්ටිය රෙඩි වෙනවා මේක පත්තු කරනවා අනේ ඉඳලා වෙන වගේ හදන්නේ මොකද අපිට මේකට දෙන්න වේද අනේ මන්ද මට අයිඩියා රූම් එකක් එක ඒකේ දරේ පොඩ පොඩ ඇවිලෙන ඕනේ මෙතන දාවත කැලලක් කියන්න බැන්න අපි දර ගෙනල්ලා මේක පත්තු කරනවා බලමු යන් කලින් වගේ යන් කිචන් එකට මොකද වෙන්නේ කියලා බලන්න මුලින්ම ඉන්නවා චූටි දෝනි මොකද කරන්නේ බ්‍රෙඩ් කම්ස් නැති නිසා මම මෞර්යයට කියලා මේක කරනවා. අතන මං කරන්නේ මෞර්යා She's helping. She's කරන්නේ helping me. බිස්කට් කුඩු කුඩු කරනවා කට්ලට් එකට ඔව් බිස්කට් කුඩු කුඩු කරන කට්ලට් එකට Let me do now, yeah. ලොකු ප්‍රශ්න දෙන්නත් එක ලොකු ප්‍රශ්න අපේ චිකන් එක කොහොමද? සුත්ත කරන සුබානියක් කරන් කැමරා කලින් වෙනම ඔයා මොකද කරන්නේ අනේ ෆ්‍රයිඩ් රයිස් එක තමයි මෙයාට බාර දීලා තියෙන්නේ අක්කට හරි හරි ඒව දාන්න මෙතන චිකන් එක තියලා තියෙනවා තැම්බෙන්න මෙතන මේ මොනවද දැක්කේ චිකන් එක මම අල ගිහලා චිකන් බෙදෙනවා මෙතන අල දැම්බෙනවා බත් එක්ක ගහලා දෙනවා ෆ්‍රයිඩ් රයිස් එකට මෙතන මේ අපි අද උදේ කාප්පු හිතන්න එපා ඒවා දාන්න පරණ මේ දෙන්න ඉතින් දන්නවනේ බෙස්ටි මවුරයයි ඔල්වෙස් මාත් එක්ක තරහා වෙලා ඉන්නේ මෙතන ඔයා මොනවද හදන්නේ ජයවද ඔයා මොකද කරන්නේ වෙනම මේ මොනක තමයි කිචන් එකේ තත්ත්වය පාටියෙන් අපි හම්බෙමු කට්ලට් එක හදන එකත් කට්ටිය කෑම බෙදලා දීලා තියෙන්නේ ඊට පස්සේ අපි ක්‍රීම් එකේ කුඩු කරගත්ත ඒවා තියෙනවා දැන් හදන්නේ කට්ලට් එක හදනවා මෙතන මේක බලලා අපි චිකන් හදන බාජා දෙනියලා චිකන් එක යනවා නේ අරක වටේ මේ සයිඩ් එකේ යන්නේ නෑනේ මචං මෙයාට බලන් හදන බාජා දෙනියා බලන් හොදනවා චිකන් කඩන එක අපි ඕප් කරලා හොදට කුඩු අලුත්ම අප්ඩේට් එක කට්ලට් එක හදාගෙන ඉවරයි අපි මම දැන් බදින ගමන් ඉන්න කට්ලට් එක මේ ගාන දෙනවා චිකන් ෆ්‍රයි කරනවා චිකන් ෆ්‍රයි කරනවා මෙයා නම් බය වෙලා මෙයා බය වෙලා තියෙන්නේ මොකද මේ තෙල් විසි වෙනවා කියන එකපාරක් විසි වුණා ඒගොල්ලෝ මේක තනස් කරනවා චිකන් මේක නම් හදලා ඉවරයි ඩෙවල් එක හදලා ඉවරයි කට්ලට් එක තව ටිකකින් ඉවර වෙනවා ඒ පාටි රෝඩ් වල ඇස්ටි කරලා තියෙන්නේ දැන් අපි යන්නේ කොක්ටේල් එකක් ගහනවා බලන්න දැන් කොක්ටේල් එක ගහන්න දැන්නම පටන් ගත්තා බලමු මම පේනවා කොහොමද කොක්ටේල් එක ගහන්න කියලා
ඇවිල්ලා දැන් පාටිය පටන් අරගෙන දැන් මේ බොයිස්ලා සෙට් එක නම් කොක්ටේල් එකක් හදලා බීලා දැන් අපි ඩිනර් එක ගන්න යන්නේ. ඉතින් අද අපිට තියෙනවා තමයි මේ. එතකොට අපිට අද තියෙනවා චිකන් තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, මෙතන සැලඩ් එකක් හදලා තියෙනවා. චරිතා මෙතන ග්‍රිල් චිකන් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන අපේ ජයෝදගේ චිකන් ඩෙවල් එක. ඊට පස්සේ මෙතන තියෙනවා මම හදපු කට්ලර්. ඊට පස්සේ මෙයා ඉතින් මෙයා තමයි කොක්ටේල් හදන්නේ මෙතන ඉන්න අයට. බාටෙන්ඩර් විදියට අරගත්තේ. ඉතින් අපේ අක්කා එනකන් ඉන්න පාටිය පටන් ගන්න. ඉතින් ඔහොම තමයි පාටිය පටන් ගන්න යන කලින් cheers ඉක්මන් කරන්න cheers 360 උත් යන ඒ අස්සෙන් විකාර කරන්න තියාගන්න එපා ඉක්මන් කරන්න තස්සිරි සුපිරි ඔව් සම්මත ඩ්‍රින්ක් එක කලවම් කරා සෝඩා soda. What about soda? Well, you have to wait patiently. You have to wait patiently, please. Very nice. Hot, eh? यही लगती है अम्मू बहन मम्मी यही जमाने में कहा गैन जान बीमा के लिए जब मुंह गालोगे कुलाहात तीनों देंगे डर Cheers. ඉතින් දැන් තමයි අපේ පාටි එක ඉවරුනේ. දැන් හරියටම උදේ 4:15යි. උදේ 4:15 වෙද්දී මෙහෙට හොද්දටම එළිය වැටිලා තියෙන්නේ. 4:15 වෙද්දී මෙහෙට එළිය වැටිලා සද්දේ හරිම හීතලයි එළිය. මේක තමයි එළියේ තියෙන view එක. අපි තාම නිදාගත්තේ නැහැ. අද අපි යන්නත් ඕන අපහු කොවෙන්ට්‍රි වලට. ඉතින් මේක තමයි view එක. හරිම සරල ලම්පාරක් එක්ක සද්දෙත් ඇහෙනවා අස්සට. ඉතින් දැන් ගිහිල්ලා නිදා ගන්න ඕනේ. අපේ සමහර කට්ටිය අපේ කීප දෙනෙක් ඉඳි. ඔහොම තමයි අපේ 3 වෙනි දවස ගත වුනේ. ඉතින් අපි අපේ 4 වෙනි වීඩියෝ එකකින් හම්බෙමු.